හලෝ කොහොමද ඔයාලට? හොඳින් ඇති කියලා හිතනවා හැමෝම. ඔන්න අපිට වැකේෂන් හම්බ වෙලා අපි යන්නේ පුංචි ටුවර් එකක්. බලන්නකෝ ඒ කොහෙද කියලා. ඉතින් අපි ආවේ බාසිලෝනාවල. මේ අපි ඉන්නේ දැන් බාසිලෝනාවල තියෙන පාක් ගුවෙල් කියන පාක් එකේ. ඒකේ ඇත්තටම ඇන්තනී ගෞඩි නිර්මාණය කරපු ඇමුතු හැඩවලින් යුක්ත බිල්ඩින් තියෙනවා. ඇත්තටම හරිම ලස්සනයි. පාක් එකේ මේ කොටසට එනකොට නම් මට හිතුනේ හරියට වයිබ් එක අරාබියට ගියා වගේ. ඒ වගේ වයිබ් එකක් තමයි මේ හරිය තියෙන්නේ. ටිකක් රස්නේ කර්කසයි වගේ. පාක් එකේ අපි ඉතින් දැන් උඩට ඇවිදගෙන ගියා. මේක ගොඩාක් ලොකු විශාල පාක් එකක්. දැන් නම් ඉතින් මේ අපි ඇවිදගෙන යන්නේ ගොඩක් අමාරුවෙන්. ගොඩක් රස්නෙයි. ඒ වුණාට ඉතින් බලන්න ආස නිසා අමාරුවෙන් හරි උඩට යන්න තමයි හදන්නේ. බලන්නකො මේ දෙපැත්තේ ලස්සන. මේ තියෙන්නේ අපි උඩටම නැග්ගහම බාසිලෝනා සිටි එක පේන හැටි. හරිම ලස්සනයි. අපි පාක් ගුවෙල් එක බලලා ඉවර වෙලා ඊට පස්සේ මේ දැන් මේ යන්නේ යුරෝපයේ ලොකුම පාපන්දු පිටියක් වන බාර්කා. එහෙම නැත්නම් බාසිලෝනා.
ග්‍රවුන්ඩ් එක බලන්න යන්න. ඉතින් අපි මේ යන්න හැබැයි අපිට මේ දවස් ටිකේ නම් ග්‍රවුන්ඩ් එක බලන්න යන්න බෑ කියලා කියනවා. මොකද ග්‍රවුන්ඩ් එක අලුත් වැඩියා කරන්න මේ දවස්වල වහලා කියලා. එනකොට මියුසියම් එක බලන්න යන්න පුළුවන් කිව්වා. ඒක නිසා අපි ඔන්ලයින් ටිකට් අරගත්තා. ඔන්ලයින් ටිකට් ගත්තු නිසා අපිට ගොඩක් වෙලා මේ පොලිමේ ඉන්න උන්නේ නැහැ. අපි එකපාරට අපි කෙලින්ම අපිට යන්න පුළුවන් වුණා. මේ තියෙන්නේ එන්ට්‍රන්ස් එක. මේ බාසිලෝනා හෝම් ග්‍රවුන්ඩ් එක හඳුන්වන්නේ කැම්ප් නෝ කියලා. ඉතින් දැන් මේකට එන්ට්‍රන්ස් වෙලාම අපි ඉස්සෙල්ලාම යන්නේ මියුසියම් එකට. මේකේ තියෙන්නේ බාසිලෝනා ක්ලබ් එකේ හිස්ටරි එක වීඩියෝ වලින් සහ ෆොටෝ වලින් වගේම ඒ ප්ලේයර්ස්ලා ඒ ක්ලබ් එක වින් කරපු ට්‍රොෆී ඒවා තමයි තියෙන්නේ. මියුසියම් එකේ බලා ගන්න පුළුවන්. මගේ හස්බන්ඩ් නම් ෆුට්බෝල් ෆෑන්ස් කෙනෙක්. ඒක නිසා එයා හරිම උනන්දුවෙන් තමයි මේ කැම්ප් නෝ ග්‍රවුන්ඩ් ටුවර් එක කරේ. එයා හරිම ආසාවෙන් හැම දෙයක්ම බැලුවා. අපි ආවේ බාසිලෝනා ඒ ක්ලබ් එකේ ස්ටෝර් එකට. ඒකේ බාසිලෝනා ලෝගෝ එක ගහලා තියෙන කැප්, ටී-ෂර්ට්ස් ගොඩක් දේවල් අපිට ගන්න පුළුවන්. ඉතින් සිහිවටනයක් විදිහට අපිත් ගියා කියන්න අපිට සිහිවටනයක් විදිහට මගේ හස්බන්ඩ්ුත් කැප් එකක් ගත්තා. දැන් අපි ඩිනර් එක ගන්න යන්නේ. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම ඔයාලව හම්බ වෙන්න එන්නම්. එහෙනම් ඔයාලා හැමෝටම බුදු සරණයි. ගිහින් එන්නම්. බයි.